පරවුනේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා හැමෝම එක්කාසල හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු. පිරිසක් එක්ක එකට වැඩ කරලා මේ වගේ මිනිස්කම හඳුනන සහෝදර මිනිසෙක් වෙනුවෙන් උපහාර උලක් සංවිධානය කිරීමේ ඒ මාඟු කරතව්‍යයට එක්කාසු උණු පෙළහරේ දෙවැත්තට අපි ආරාධනා කරනවා. බිමල් ෆෙනන්ඩෝ මහත්මයාටයි මේ ආරාධනාව. අපගේ වන්දනීය වූ පූජනීය මහා සංඝරත්නය නියෝජනය කරමින් අද මේ වර්ෂාන්ති පරිසරයට පැමිණ සිටින වෙරෝනා මහා විහාරයේ ගරුතර විහාරාධිපති උඩවලවේ ඥානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ වගේම වෙරෝනා මහා විහාරයේ විහාරවාසී ගරුතර රුක්මලේ අවුරුද්ද ස්වාමීන් වහන්සේගෙන්ද අවසරයි. ඒ වගේම වෙරෝනා කිතුණු සංඝයා බාර ගරු ප්‍රියා තීන පියතුමාගෙන්ද අවසරයි. ඒ වගේම වෙරෝනා දයාංජලි දේවස්ථානයේ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින අපගේ ගරු ඇන්ටන් පියතුමාගෙන්ද අවසරයි. ඒ වගේම අපගේ අද කතානායක වන එමිල් මහතාණනි මහතාගේ දයාබර බිරිඳ නාලි කොස්තා මැතිණියනි ඔබ දෙපළෙන්ගෙන් අවසරයි. වෙරෝනා ආදරණීය හදවත් ඇති ආදරණීය ජනතාව අද මෙතනට පැමිණි ඔබ සියලු දෙනාගෙන්ද අවසරයි.
මම හිතන්නේ මගේ කතාව පොඩ්ඩකට වෙනස් කරන්න සිද්ධ වුණා මේ මොහොතේ. මම හිතන්නේ එමිල් මහතා පිළිබඳව අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉතා හරවත් ගුණවත් කතාවක් මේ සභාවට දායාද කරා. ඒ නිසා තව තවත් මේ ගැන කතා නොකර මම මගේ කතාව මෙසේ වෙනස් කරන්න. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා පියතිපල්ල හැරුණකොට අපි සියලු දෙනා එකම පන්තියේ මිනිසු. ඒ මම එහෙම කියන්නේ. අපි හැමෝම අපේ තියෙන ආර්ථික හේතු ආර්ථික දාරිද්ර්‍ය නිසා අපි සියලු දෙනාම අද ඉතාලියට සංක්‍රමණය වුණා. ඒ අපි ඉතාලියේ ආදරවන්තයින්ගේ පුංචි නගරය තුල අපේ ජීවිත ඉදිරියට ගෙනියන්න ආර්ථිකය ශක්තිමත් කරගන්න අපි සියලු දෙනා එදිනෙදා මහා වෙහසක් දරනවා. අපගේ කාලය, අපගේ ඥානය, අපගේ ශ්‍රමය මේ සඳහා අපි උපයෝගී කරගන්නවා. එවන් වූ පසුබිමක ඒ තම ආර්ථික ශක්තියද ඉදිරියට ගෙන යමි. ඒ සත්‍ය අමතක නොකර ඒ වගේම ජනතාවට සේවය කරන සත්‍යයක් හැටියට අපේ මිල් මහතාට වසර දෙකක් තුනක් නෙමෙයි වසර ගණනාවක් ඒ හැකියාව ලැබුණා. එම හැකියාව ඔබට මට කරන්න ආසා හිතුණට අපිට එසේ කරන්න බෑ නොකඩවා. අපේ කතානායකතුමා ඒක මේ ශ්‍රී ලාංකික සමාජයට වෙරුණා ජීවත් වෙන ශ්‍රී ලාංකික සමාජයට ඉතා මැනවින් මේ මෑත භාගයක් වෙනතුරු ඔය ඉතින් ඉෂ්ට කරා. ඉතින් ඒ සඳහා ඔහුට අත් වශයෙන්ම සත්‍යයක් වුණා. ඔහුගේ දායබර භාර්යාව නාලි කෝස්තා මහත්මිය ඔබට මේක අවස්ථාවක් කරගන්නවා. ඒ ගෞරවනීය ස්තුතිය පුද කරන්න භාර්යාවක් හැටියට තම ස්වාමි පුරුෂයා මේ සමාජ සත්කාරය සඳහා ඔහුගේ වටිනා කාලය, ශ්‍රමය, ධනය, ඥානය කැප කර මේ සෝහසත් වරුණා දෙසන ශ්‍රී ලාංකික ප්‍රජාවට ඒ සත්කාරයෙන් පුදුම් ලබන්නට චන්ද්‍රිකා මිශ්‍රක දෙලකී මියසේ ආදම ගුරුතුමිය නවම කසුරුත් සම්මානයක් ලබා දෙමු දෙන්නේ විශාල චන්ද්‍රිකා මිශ්‍රක Ah
එයා මිනිස්සු අතර අද වීර්යය වුණා. මේ එවි කෙරෙන්න වේදිකාවට වය කරනවා. ජීවිත වන්දනාවේ අපි අත්කිනන්න කීමකදී අපූර්වමත් කීමක් අද අපිට තුරු වෙන්නේ. හැමදේම යයින්නේ මෙහෙම තමයි. ඉතින් පිටිපස්සෙන් ඇවිල්ලා කරද කරලා කියන්නේ. මයින්ද මෙහෙමයි. නැත්නම් යාළුවෙකුට කෙනෙකුට කියන්නේ කිල්ලි කොල්ලෝ එහෙම කියලා කතා කරන්නේ. වෙන දෙයක් නෙමෙයි. මනුස්සකම හින්දා අවශ්‍ය වෙන දෙයදී දුරකථනයේ හැම තප්පරේම ආන්සර් කරපු චරිතය මෙයයි. අපි ආරාධනා කරනවා ඉක්මනින්ම මේ සම්මාන පිරිනමනට මුලින්ම විද්‍යාමෝ සිල්වර ආන්ද්‍රේ අකිපෙත්තේ ඔහු තමයි මුලින්ම සම්මානය මම හිතන්නේ මල් එකක් සූදානම් කරගෙන තිබ්බා. ඉතින් මේ මොහොතේදී එතුමා වේදිකාවට පැමිණෙනවා. අපි ආරාධනා කරනවා එබි මහත්මත් සමග ශ්‍රී ලාංකිකයන් පරලෝකයේ විදේශිකයන්ට වැඩිපුරම සහාය ලබා දෙන ශක්තිය දුන්නේ මෙතුමා. ඉතින් මේ මොහොතේදී අපි එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි කොහොම කවුරුන් විදුව හෙළමේසි සංසදීය වෙනුවෙන් නිගිත් ගියන්ස් සේර කුජි පුතා සූදානම් සිටිනවා. දැන් දක්ෂ ගායකයෙක් මේ මොහොතේදී අපි දක්වනවා සම්මාන පිරිනමනට බොහෝයක් අය ඉන්නවා. එයාටදී හෙළකී යේසු සංස්කෘතිය වෙනුවෙන් නිගිත් ගියන්ස් සේර පුතා පැමිණෙනවා වේදිකාවට. අපි ආරාධනා කරනවා මෙන්න මේ මොහොතේදී හෙළකී මේසි සංස්කෘතිය වෙනුවෙන් මේ සම්මානය එමිල් පෙරේරා මහත්මයාට පිරිනැමෙන්නේ. පුංචි අය වැඩි විදියෝ කියන වෙනසක් ඇතුව හැමදේම ආදරය කරනවා හැමෝටම. ඒ එමිල් පෙරේරා කියන්නේ එහෙම චරිතයක්. මීළඟට අපි ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් වෙළඳ සංගමයේ වෙනුවෙන් ජෝයියා සිරුර ශ්‍රෝතායතනයේ අධිපති දෙමිල් පෙරේරා මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා වෙළඳ සංගමයේ වෙනුවෙන් ඒ උපහාරයේ පිරිනමනට වේදිකාවට පැමිණෙන්න කියලා. මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ලස්සන කරන්නට කැපවෙච්ච මේ තාත්මට අද හැමෝම එකතු වෙලා උපහාර දෙනවා. දෙවියන් පෙරේරාගේ වෙළඳ සංගමයේ වෙනුවෙන් මේ උපහාරය පිරිනමන්න. ඊළඟට මිනිස්ගේ සර්විස් ආයතනයේ වෙනුවෙන් අපි විබල් පෙරේරා මහත්මයාට ආරාධනා කරනවා. සම්මානයක් තිබෙනවා ආයතනයේ වෙනුවෙන් අපි ඔබතුමාට ආරාධනා කරනවා ඒ සම්මානය පිරිනමන්නට කියලා. වසර ගණනාවක අඛණ්ඩ විශ්වාසය ඇතිව දීකී විශේෂයෙන් ඒ වගේම ප්‍රවාහන සේවයේ දෙවැත්තෙන් දෙවියන් වඳුනා ගන්න ඔබ දකින මිනිසුගේ සර්විස් ආයතනයේ සියලුම සේවක පිරිස වෙනුවෙන් තමයි මේ මොහොතේදී විබල් පෙරේරා මහත්මයා මේ විදිහට සීවණය පිළිගන්නවා. එමිල් සහෝදරයාණනි විදේශගත ශ්‍රම බලකායේ ශ්‍රමිකයෙකු ලෙස ව්‍යාපාරිකයෙකු ලෙස සමාජ සුවසාධකයෙකු ලෙස වෙරුණ ශ්‍රී ලාංකික අපහට ඉටු කළ අනුපමය මෙහෙවර වෙනුවෙන් ඔබට ඉතා ගෞරවයෙන් පුදක් දෙනවා. මිනිසගේ සර්විස් වෙරුණ සිංහ සමාජය වෙනුවෙන් සිංහ සමාජයේ නිර්මාතු ලලිත් පෙරේරා මහත්මයාට අපි ආරාධනා කරනවා. මේ මොහොතේදී ඒ සම්මානය පිරිනමන්නට වේදිකාවට පැමිණෙන්න කියලා සිංහ සමාජය වෙනුවෙන් මේ සම්මානය පිරිනැමෙන්නේ. සමාජ ගණනාවක් තිබෙනවා සමාජය වෙනුවෙන් වැඩ කරන ඒ හැම සමාජයකම ආරාධනයක් තිබුණා එමිල් පෙරේරා මහත්මයා එක්ක මේ සහෝදර ලලිත් පෙරේරා මහත්මයාගේ සුරතින් එමිල් පෙරේරා මහත්මයා සිවුරට මීළඟ වෙරුණ කිතුළු සංඝය වෙනුවෙන් සිවුරට තිබෙනවා. කිතුළු සංඝය වෙනුවෙන් අපි ගෞරවනීය වේතුමානන්ත සත්‍යපාල ප්‍රියන්තිල වේතුමානන්ත අපි මේ ත්‍රිදේ භාවිත කරන්නට ආරම්භ කරනවා.
කිතුණු සංජය වෙනුවෙනුයි එබෙල් ෆෙරණු මහත්මයාණනි ඔබට මේ සේවනය පිරිනැමෙන්නේ. ජාති ආගම භේද කුල භේද කිසිවක් නැති අහිංසක නිසායි. මෙසේ කිතුණු සංජය පිරිනැමෙන උපහාරය. ඊළඟට අපි වෙරුණ සමරද පදනම පොදු අවකලනාද අරමුද වෙනුවෙන් සේවනයක් ඔබ වෙනුවෙන් පිරිනමන්නට සෝදානම් වෙන්නේ. රුක්මලේ අනුරුද්ධ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ඔබ වැඩ සිටින්නේ ලැබ කරනවා මේ සේවනය පිරිනමන්නට මේ වේදිකාවට. වෙරුණ සමරද පදනම පොදු අවකලනාද අරමුද වෙනුවෙන් මේ සම්මානය මේ දින අය පවණක් නොවේ අපහසුතාවයකට පත් වූවන් වෙනුවෙන් සමාජ මෙහෙවරක් කරන මේ විවිධ පිළිවෙලට පොත්යි. එදින රේවෝදේදී මෙසේ සම්මන් කරනවා බුදුමු තුති කුසුම ඔබේ නමට ඔබ කල මෙහි හදවතින් අප සැමට කෙලසක අගියවද ඒ අවහට අපුමයි වෙරුණ නගරයේ දීර්ඝ කාලයක වඩා අප සමග සුවඳ සිටි ජාතියාගම වේදකින් තොරව මිනිසුන්ගේ සැපට වඩා දුක් විඳි මහබරක් වූ ගරු එබෙල් ෆෙරණු ඔබ කළ මෙහෙය මේ අපි සමදා අගයන්නේ වෙරුණ ශ්‍රී ලාංකික සහන පදනම බුදු අවබෝධ අරමුද වෙනුවෙනුයි මේ සේවනයේ ඔබට පිළිගන්නවා. ඊළඟට අපි ආරාධනා කරනවා පියුරියා ගෝරියා වෙනුවෙන් මලිජි වෙන දීපේට අපි ආරාධනා කරනවා. මේකෙදී වේදිකාවට පැමිණෙන්න කියලා මම හිතන්නේ අපේ සුභාසිතේ ආරාධනීය දීපේ ඉතින් අපි ආරාධනා කරනවා මේ මොහොතේදී ඉතින් අපි දන්නවා පියුරියා ගෝරියා ආයතනයේ වෙනුවෙනුයි මේ මල් කලබ ඔබතුමාට පිළිගන්නේ. එදින බොහෝ ස්තුතියි මලිජි ඒ වගේම අංජලිකා ෆෙරණු ඊළඟට අපි ආරාධනා කරනවා මේ මොහොතේදී කොච්චි සීවරත් තිබෙනවා ගායනාවක් හැටියට මේ පුරවැය කෙරෙහි කරන්නේ මම හිතන්නේ එබෙල් මහත්මයා ලබා දුන්නු සහයෝගය එනකොට මතකයි. ඒ නිසා විමයි මේ ඉතිරිනේ ඔබට අංජලිකා ෆෙරණු දැන් ශිල්පියෙක් මේ මුදලේ ඊළඟට අපි ආරාධනා කරනවා Sant Joseph's විද්‍යාලයේ ආදිශ සංගමයේ වෙනුවෙන් ආදිශයන් රසක් කිනෝ ඉවරදෙන අපි ආරාධනා කරනවා ඉතිරිය පිරිනමනට පැමිණෙන්න කියලා ආදිශිෂ්‍යෙක් එවිල් ෆෙරණු මහත්මයා පාසල වෙනුවෙන් ගොඩක් දේවල් කළා. ඉතින් ඔබේ පාසලේ සමයේ තමයි මේ ඔබට මෙසේ උපහාර දක්වන්න. ඉතින් අපි යයි ආරාධනා කරමු. නැත්නම් කෙසේ වෙතත් අවශ්‍ය වෙන්නේ වැඩක් කරන මිනිසෙකුට මනසට වේග උපහාර ප්‍රදාන. මෙන්න ජෝසප් ආසස් සංගමයේ උපහාරයයි මෙසේ පිළිනමන්නේ ඔබට තවත් කවුරු ඉන්නවද යම් කිසි දෙයක් පිළිනමන්නේ නැත්නම් අපි අවස්ථාව මේ මොහොතේදී ලබා දෙනවා. ඒ වගේම ඔබ ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කටයුතු සංවිධානයේ වල සංවිධායක මණ්ඩලය සියලු දෙනාටම වේදිකාවට පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. විමල් ෆෙරණු මහත්මයා ඇතුළු කණ්ඩායමටම අපි ආරාධනා කරනවා වේදිකාවට පැමිණෙන්න කියලා. ඒක සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. මම හිතන්නේ මේ කණ්ඩායම වේදිකාවට උපහාරයක් තිබෙනවා. ඔබතුමාගේ පිළිනමනට වෙන මේ මොහොතේදී සියලුම සංවිධායකවරු මේ මොහොතේදී වේදිකාවට පැමිණෙනවා. ගමේ කෙනෙක් වෙනුවෙන් අපි කළ යුතු උපරිම මනුස්සකම ඔබ කළා. මේ සියලු දෙනා ඔබගේ සහයෝගය ඇතිව. ඉතින් හැමෝම එක්කසලා හොඳ ප්‍රසන්නතාවයක් ලබා දෙමු. අද මේ උපහාර වලට විතානියනම අමරු කරවන සංවිධානය මේ සමගම අපි ආරාධනා කරනවා. හැබැයි සියලු දෙනා ඉන්නකොට වික්‍රමනායක මේ වද්දු ඉදි දෙයක් කරනවා. වද්දු ගොඩක් ෂෝ කරලා ඉන්නවා. ඔහුගේ හැම දෝස්තරේකම එවිල් ෆෙරණු මහත්මයා
ඉතින් අපි ආරාධනා කරනවා තවත් කෙනෙක් මම හිතන්නේ මේ මොහොතේදී අපිත් එක්ක එකාස් වෙනවා. ඔබතුමීට බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා වේදිකාවට මේ සුන්දර දිනයේ මනුෂ්‍යත්වයේ වේගෙන් පිළිගමන් අපි ආරාධනා කරනවා. හැම මොහොතකම අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කටයුතු කරන දෙපළ and one of you is only the body. Breathing out. And breathing out in the nana of Vishudi. ඉතින් මේ සංවිධායක මණ්ඩලයේ හැම දිනකටම අපි විශ්වවිද්‍යාලයට වෙනවා. ඒ වගේම එවිල් ෆෙඩරල් මහත්මයා තමන්ගේ සාක්ෂි කොච්චර දේවල් මේ මිනිස්සු වෙනුවෙන් දීලා ලියලා කරලා කිසි දෙයක් නැතුව ලියලා කරලා කිසි දෙයක් නැහැ. මේ සංකේ ගාන කොච්චර දේවල් තියෙන්නේ නැද්ද? ලෝකෙට හොරෙන් කොච්චර දේවල් මිනිස්සු වෙනුවෙන් කරලා නැද්ද? හැබැයි ලෝකෙට දේවල් බලාගෙන ඉන්නවා. සමහර අවස්ථාවලදී කියලා තියෙන්නේ ණය කියලා වෙන්නද පෙළේ මොකක්ද කියලා. නැත්නම් ධර්ම කියලා බලනවා කියලා. හැබැයි මෙයා හිම පිටුවේ නෑ. සමහර වෙලාවල් වලට කියලා. නාලි කොස්ත මහත්මිය තමයි සමහර තැන්වලදී මෙයාව බේරගත්තේ. මොකද කරන්න ගියාම එයාට කිරවලක් නැහැ කරාගෙන යනවා. ඒක තමයි එමි කියන චරිතයේ ඇත්ත ස්වභාවය. අපි ඉක්මනින් දවසක ආයි ෂෝ එකක් ගන්නවා. පුංචි වීදුරුවකට වයින් ගන්නාගෙන මුදගේ. ඒකට ඔබට ශක්තිය මේ හැමෝගෙම තියෙනවා අපි සාකච්ඡා කරනවා. ඔය රත්තරන් ඇස් දෙකේ මෝදු වෙන කබුලට අපි හැමෝම ණයගෙන්නේ. ඒ තරම්ම ඔබ මනුස්සත්වයේ ඉන්නම අඳුරවද කීම ඉටු කළ තාත්තේ සහෝදරයෙක් විදුවේ එබිනා අපි ඔබට දෙවියන් සමාදන්. ඒ වගේම සංවිධායක මණ්ඩලයේ අපි ප්‍රණාමයේ පිළිවෙතදී පිරිනමනවා. ආවේ එන්නේ අපි තනියම යන්නේ අපි තනියම කිව්වට එවිල්ලායේ ඔයත් එක්ක හැමදේම මේ හැමෝම එනවා. ඒකයි ඇත්ත. ඔයත් දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම ක්‍රීඩා කරන හැම තැනම ඔබේ තමයි රැවටෙන්නේ. හැම පොදු වැඩ කටයුත්තකම රැවටෙන්නේ ඔබේ නමයි. සෙක්ටර් හැම තැනකම රැවටෙන්නේ ඔබේ නමයි තාත්තේ. ඔබේ නමයි මගේ ආදරණීය යාළුවනේ. ඔබේ නමයි ආදරණීය සහෝදරයා. මේ කල හැමදේම එවිලයා ඉස්තුමි කරනවා. එයා වචන එදා කතා කරන්නේ මේ මොහොතේදී එයා කතා කරන්නේ නැහැ. තරහකට නෙමෙයි. එයා මේ වචන මේ සතුට ගොනු කරගන්නවා. ඔබ හැමෝටම ලස්සන දවසක්. සාමයේ දුන්නු හැමෝටම අපි සුදුවත් වෙනවා. ගෞරවනීය සංඝරත්නයට ගෞරවනීය අපේ හේතුමත් බොහොම පිං පැමුණාද මේ සුදුරු අසන්න මිනිස්සුන්ට ශක්තියක් වුණා. ඒ වගේම තිරිසනුන් ඉන්න ලෝකේ මිනිස්කම ඔප්පු කළ විබල් පෙළඹු මහත්මයාතුළු සංවිධායක මණ්ඩලය. අපි අද වැඩසටහන ඉවත් සියලු දෙනා වෙනුවෙන්ම භෝජන සංග්‍රහයක් තිබෙනවා. ඒ භෝජන සංග්‍රහය වෙනුවෙන් අප කතා කරන
දකි මම ඒලොව හිරුයරිදී ඒ ඉරහඳෙන් නුඹේ ලෝකය එළිය වුණී රැකුමට පුතුන් දෙවියේ දුක් ගැහැට විඳී පිය සෙනෙහසට කවුගේ ලියවුණා මදී කුසයේ නොදැනුවත් දිවි බර මට දුන්නේ මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ පුදුමයි පුතුනි කිම මගෙලේ නුඹලෙක දිරිදුන්නේ මම වෙමි පුතුනිය මා පමණයි දන්නේ පිය සෙනෙහස නැතිද